Welcome to English Language School. මෙම වීඩියෝ එකේදී ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙහි plural nouns එහෙම නැත්නම් බහුවචන නාම පද නිර්මාණය කරගන්නා වූ ආකාරය පිළිබඳව වේ. එනම් පළමු ක්‍රමවේදය මීට පෙර වීඩියෝ එකකදී පැහැදිලි කළ අතර මේ වීඩියෝ එකේදී plural nouns එහෙම නැත්නම් බහුවචන නිර්මාණය කර ගැනීමේ දෙවන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ලැබේ. plural nouns එහෙම නැත්නම් බහුවචන නාම පද නිර්මාණය කර ගැනීමේ දෙවන ක්‍රමවේදය. මෙම ක්‍රමවේදයේදී ඒකවචන නාම පදය අගට සාමාන්‍යයෙන් s අකුර එකතු කිරීම සිදු කර බහුවචන නාම පදය නිර්මාණය කර ගනී. එනම් සාමාන්‍යයෙන් පවතිනා වූ ඒකවචන නාම පදයක් අගට s අකුර එකතු කිරීම මගින් එම ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට පත් කරගත හැකිය. මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් s එකතු කිරීම මගින් බහුවචන නාම පදයක් බවට පත් කරගත හැකි තෝරාගත්තා වූ ඒකවචන නාම පද ගණනාවක් ඉංග්‍රීසි භාෂාවේ පවතිනු ලැබේ. මෙන්න මේ තෝරාගත්තා වූ ඒකවචන නාම පද අගට පමණක් s එකතු කිරීම මගින් එම ඒකවචන නාම පද බහුවචන නාම පද බවට පත් කරගත හැකි වේ. එනම් සෑම නාම පදයක් අගටම s එකතු කිරීමෙන් එම නාම පදය නැත්නම් එම ඒකවචන නාම පදය බහුවචන නාම පද බවට පත් කර ගැනීමට නොහැකිය. දැන් අපි බලමු මේ ආකාරයට සාමාන්‍යයෙන් පවතිනා වූ ඒකවචන නාම පදයක් අගට s අකුර එකතු කර එම ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය උදාහරණ සහිතව දැන් අපි බලමු bird යන එහෙම නැත්නම් කුරුල්ලා යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය. bird ධන s birds එනම් bird කියන ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් birds යන බහුවචන නාම පදය එහෙම නැත්නම් කුරුල්ලු යන බහුවචන නාම පදය නිර්මාණය කරගත හැකිය. ඊළඟ උදාහරණය වශයෙන් අපි ant එහෙම නැත්නම් කූඹියා යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය අවබෝධයක් ලබා ගනිමු. ant ධන s ant කියන ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් ants එහෙම නැත්නම් කූඹි යන බහුවචන නාම පදය නිර්මාණය කරගත හැකිය. ant කියන්නේ කූඹියා ant කියන මෙම එහෙම නැත්නම් කූඹියා කියන මෙම ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් ants එහෙම නැත්නම් කූඹි යන බහුවචන නාම පදය නිර්මාණය කරගත හැකිය. ඊළඟ උදාහරණය වශයෙන් book එහෙම නැත්නම් පොත යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු. book කියන ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් books වශයෙන් බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගත හැකිය. book යනු පොත එනම් ඒකවචන නාම පදය වේ. මෙම book යන ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් books වශයෙන් එහෙම නැත්නම් පොත් වශයෙන් බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගත හැකිය. ඊළඟ උදාහරණය වශයෙන් friend එහෙම නැත්නම් මිතුරා යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය අවබෝධයක් ලබා ගනිමු. friend යන ඒකවචන නාම පදය අගට s අකුර එකතු කිරීම මගින් friends වශයෙන් බහුවචන නාම පදය එනම් මිතුරෝ යන බහුවචන නාම පදය නිර්මාණය කරගත හැකිය. නැවතත් පැහැදිලි කරොත් friend එහෙම නැත්නම් මිතුරා යන මෙන්න මේ friend ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් friends වශයෙන් එහෙම නැත්නම් මිතුරෝ වශයෙන්
බහුවචන නාම පදය නිර්මාණය කර ගත හැකිය. ඊළඟ උදාහරණය වශයෙන් pen එහෙම නැත්නම් pan යන ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගන්නා වූ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගනිමු. pen කියන ඒකවචන නාම පදයේ අගට s එකතු කිරීම මගින් pens වශයෙන් බහුවචන නාම පදය එහෙම නැත්නම් pan යන බහුවචන නාම පදය ඉංග්‍රීසි භාෂාවේදී pens වශයෙන් නිර්මාණය කරගත හැකිය. නැවතත් පැහැදිලි කරොත් pen යන ඒකවචන නාම පදය අගට s එකතු කිරීම මගින් pens වශයෙන් බහුවචන නාම පදය නිර්මාණය කරගත හැකිය. මේ ආකාරයට ඉංග්‍රීසි භාෂාවේ පවතිනා වූ ඒකවචන නාම පද අගට s එකතු කිරීම මගින් එම ඒකවචන නාම පදය බහුවචන නාම පදයක් බවට නිර්මාණය කරගත හැකි ක්‍රමවේදය ඔබට මේ වීඩියෝ එක තුලින් මනාවට අවබෝධ වන්නට ඇතයි මා සිතමි. ඒ වගේම තමයි මෙවැනි ඒකවචන නාම පද අගට සාමාන්‍යයෙන් s එකතු කරගත හැකි තවත් ඒකවචන නාම පද ඉංග්‍රීසි භාෂාවේ පවතිනු ලැබේ. එම ඒකවචන නාම පද මොනවාද යන්න ඔබ ස්වයං අධ්‍යයනය කිරීම තුළින් ඉගෙන ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත. ඒ වගේම තමයි මෙම ඒකවචන නාම පද තවත් ක්‍රමවේද වලට අනුව බහුවචන නාම පද බවට පරිවර්තනය කර එහෙම නැත්නම් නිර්මාණය කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. එම ක්‍රමවේද ඉදිරි වීඩියෝ මගින් ඔබට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබ මෙම English Language YouTube නාලිකාව subscribe කර තබා ගැනීම තුළින් ඔබට හැකියාවක් ලැබෙනු ඇත. Thanks for watching English Language School. Subscribe now. ඒ වගේම තමයි ඔබට ඔබගේ ඉංග්‍රීසි දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමට අවශ්‍යතාවයක් හෝ ආශාවක් ඇතනම් අපගේ English Language School YouTube නාලිකාවේ ඇති playlist වල අනිකුත් වීඩියෝද අනුපිළිවෙලින් නරඹා ඔබෙහි ඒ ඉංග්‍රීසි දැනුමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මෙන් අපි ඔබට තවදුරටත් කරුණාවෙන් මතක් කර සිටින්නෙමු.